ඉතින් ඒ USS ඇබ්ඩොමන් එකේ ඒ ස්කෑන් රිපෝට් එකේ ඔබට පින්තූරයක් මේ අවස්ථාවේ තිරේ දකින්න ලැබෙනවා. මේක ඇත්තටම අපේ සූපත් කිරීම වලට සම්බන්ධ වෙන මාස 8කට වගේ කලින් කරපු එකක් තමයි. මේ රිපෝට් එකේ හැටියට මම විස්තර කිරීමක් කරනවා ඔබට. ඔබටත් මේක ඇත්තටම කීවල බලා ගන්න පුළුවන්. එතුමියගේ දකුණු පැත්තේ වකුගඩුවේ කුඩා ප්‍රමාණය කියන්නේ මිලිමීටර 4-6 අතර ප්‍රමාණයේ වකුගඩුගල් 5ක් ඒ වන විට තිබිලා තියෙනවා. ඒ වගේම වම් පැත්තේ වකුගඩුවේ මිලිමීටර 6 ප්‍රමාණයේ තරමක විශාල ගලක් ඒ කියන්නේ රීනල් ස්ටෝන් එකක් තිබිලා තියෙනවා. ඉතින් මේ ස්කෑන් එක කරලා ඒ කියන්නේ වසරකට ආසන්න වගේ කාලෙකදී තමයි අපිව සම්බන්ධ වෙන්නේ එතුමිය. ඉතින් අපි සිද්ධ කරපු එනර්ජි ඩිවයින් ස්කෑන් එකේදී අතර අපි නිරීක්ෂණය කරා ස්කෑන් රිපෝට් එකේ තියෙන ආකාරයටම ඒ වකුගඩුගල් තියෙනවා. හැබැයි අපි නිරීක්ෂණය කරනකොට මේ වකුගඩුගල් වල ප්‍රමාණීය විශාල වීමක් අපට නිරීක්ෂණය වුණා. ඉතින් මෙම වකුගඩුගල් චින්තක මල්ලි විසින් තරම ශක්තිමය සූපත් කිරීම යටතේ වෙනත් මානයක් කරහා ඉවත් කිරීමක් සිද්ධ කරා. ඉතින් ඒ සූපත් ඒ වකුගඩුගල් ඉවත් කරලා ඒ වගේම අපි නිරීක්ෂණය කළා එතුමියගේ වකුගඩු දෙකේම පටල ආශ්‍රිතව ඉතාම සරලව විස්තර කරනවා නම් යම්කිසි කාරමක් වගේ දෙයක් යම්කිසි කියන්නේ කැල්සියම් ඔක්සලයිඩ් ලේයර් එකක් තමයි ඒක. ඒ වගේ ගල් කුඩු වගේ මිදිලා ඇත්තන අපිට කියන්න පුළුවන් කාරමක් බැඳිලා වගේ කියලා සරලව විස්තර කරනවා නම් ඒ වගේ යම්කිසි අපද්‍රව්‍ය බැඳීමක් පෙරහන් පටලවල ක්‍රියාකාරීත්වය යම් මට්ටමකට අඩපණ වීමක් අපි නිරීක්ෂණය කළා. ඉතින් අපි ඒවා සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමක් සිදු කරා. පිරිසිදු කිරීමක් කරලා ඒ පටල නැවත රීජෙනරේෂන් එකක් එහෙම නැත්නම් නැවත නිර්මාණය කිරීමක් සිදු කළා. ඒවායේ විශේෂයෙන්ම ඒ වකුගඩුවේ අපි නිරීක්ෂණය කළා මේ රෝග්‍ය තත්ත්වයෙන් දිගින් දිගටම කාලයක් තිස්සේ පීඩා විඳපු නිසා විශේෂයෙන්ම මේ වකුගඩුවේ ඒ ප්‍රාණ ශක්තිය ඒ වගේම ධාතු ශක්තිය පිරිහීමක් අපි නිරීක්ෂණය කළා. නැවත අපි ප්‍රාණ ශක්තිය සහ ඒ ඕජස් ශක්තිය එකතු කරලා ඒ වකුගඩුව නැවත සක්‍රිය කිරීමක් සිදු කළා. වකුගඩු දෙකම ඇත්තරම ඒ වගේම මේ වකුගඩුවෙන් පහළ කොටස් මුත්‍රා පද්ධතියේ තියෙන යුරින් ට්‍රැක් එකේ තියෙන ඒ අපි දන්නවා වකුගඩු දෙකේ ඉඳලා මුත්‍රාශයට ඒ මුත්‍රා රැගෙන නාල යුරිටස් අපි ඒවයි යම් පටුවීම අපි නිරීක්ෂණය කළා. ඒවා සකස් කිරීමක් කරා. ඒ වගේම මුත්‍රාශයේ බිත්ති ඝනවීම අපි නිරීක්ෂණය කළා. ඉතින් නැවතත් ඒවා සකස් කිරීමක් සිදු කළා. සකස් කරලා විශේෂයෙන්ම ඒකේ තියෙන ස්නායු සම්පාදනයේ යම් අවහිරතාවයන් අපි නිරීක්ෂණය කළා. ඉතින් ඒවත් සකස් කිරීමක් කළා චින්තක මල්ලි. ඒ විදිහට සම්පූර්ණම ජෙනටෝ යුරිනරි ට්‍රැක් එකේම සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක් කළා. නැවත කියන්නේ ඒ තිබිච්ච යම් ආබාධ තත්ත්වයන් පවා ඒ කියන්නේ අපි කියන්නේ මේ කැල්කියුලයි වලට අමතරව තිබුණු යම් ආබාධ තත්ත්වයන් පවා හඳුනාගෙන ඒවා නැවත සකස් කිරීමක් සිදු කළා. ඉතින් අපි මේ වෙලාවේ පියක්කට කිව්වා අක්කා ගිහලා මාසෙකමාරකින් විතර ස්කෑන් එකක් කරලා බලන්න නැත්නම් X-ray පරීක්ෂාවක් සිදු කරගෙන බලන්න ඔබටම තහවුරු කරගන්න පුළුවන් වෙයි අපි කරපු සූපත් කිරීම. ඉතින් ඒක නිසා ඊට අනුකූලව මේ අක්කා ගිහිල්ලා මාසෙකට විතර පස්සේ අතර මේ එතුමිය X-ray පරීක්ෂාවක් සිදු කරගෙන තිබුණා. ඒ X-ray පරීක්ෂාවේ ඒ පින්තූරය ඔබට මේ අවස්ථාවේ තිරේ දිස් වෙනවා ඇති. මේ වෙලාවේ දිස් වෙනවා ඒක. ඉතින් ඒ X-ray පරීක්ෂාව ඊට පස්සේ X-ray පරීක්ෂාව සිදු කළා. ඒක වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගෙන තිබුණා. එතකොට ඒ වෛද්‍යතුමන් උපදෙස් දීලා තිබුණා. අතන උපදෙස් කියලා කියන්නේ කතා කරලා තිබුණා. හරිම පුදුමයි අත්‍තරම මෙච්චර වකුගඩුගල් ප්‍රමාණයක් තිබුණා. කොහොමද ඒක අයින් වුනේ? හරි පුදුමයි හිතා ගන්නත් බෑ කියලා. ඉතින් අත්‍තරම එතුමන් පවා ප්‍රකාශ කරලා තිබුණා දැන් වකුගඩුගල් නැහැ කියලා. ඒ අක්කටම ප්‍රකාශ කරලා තිබුණා. ඒ අක්කා අත්‍තරම මේ විස්තර අපිත් සමග සාකච්ඡා කළා. ඉතින් අත්‍තරම අපිට පවා නිරීක්ෂණය වෙනවා. ඒ X-ray එක පරීක්ෂා කරලා බලනකොට ඒකේ වකුගඩුගල් මේ වෙනකොට නිරීක්ෂණය වෙන්නේ නැහැ.